සුබ දවසක් ඔයාලා හැමෝටම ඩේස් ඔෆ් නුවී මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් කරන්න හම්බුනේ. අද මම ඔයාලට කියන්නේ සෙනසුරු ඒරාෂ්ටකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ගොඩාක්ම දැනුම තියෙන අයට නෙමෙයි නොදන්න අපේ කාන්තාවන්ට සරලව තේරුම් ගන්න. ඒ වගේම මේක හැදෙන හැටි මම සාමාන්‍ය ආධුනික ජ්‍යොතිෂවේදීන්ට කියන්නේ සාමාන්‍ය කියන්නේ ඉගෙන ගන්න දෙයක් ආසයට සුළුවෙන් පැහැදිලි කරනවා මේ වීඩියෝ එක තුලින්. එතකොට මම මේ විදිහට මිථුන් ලග්නේ උදාහරණයක් විදිහට අරන් තියෙනකොට දැන් ලග්නයට ඉහළින් ලග්න කොටුවේ 1. ඒ කියන්නේ පළවෙනි කොටුවේ ඉන්නවා නම් සෙනසුරු ගෝචරයෙන්. ඒ කියන්නේ ඔයාගේ උප්පත්ති කේන්දරේ නෙමෙයි. මේ එක කොටුවටත් දෙපස රාශි දෙකටත් ඒ කියන්නේ දෙපස කොටු දෙකටත් පැමිණෙන කාලවකවානුව ගෝචරයෙන් සෙනසුරු ලග්නේ රාෂ්ටකය කියලා හඳුන්වනවා. ඒ වගේම අපි චන්ද්‍රයා උප්පත්ති කේන්දරයේ සිටින තැන අනුව චන්ද්‍රයා සිටින තැනට චන්ද්‍රයාගෙන් දෙපස රාශි දෙකට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන කාලයත් චන්ද්‍රේ රාෂ්ටකයක් කියලා හඳුන්වනවා. ඒ වගේම චන්ද්‍රයන් 8 වෙන්නට අපි මේ පැත්තට ගණන් කරගෙන යන්නේ මේ කොටුවේ ඉඳන්. එතකොට මෙතනින් චන්ද්‍රයාගෙන් 8 වෙන්නට අපි බලලා ඒන කාලයත් චන්ද්‍ර අෂ්ටමේ රාෂ්ටකයක් විදිහට අපි හඳුන්වනවා. ඒ වගේම ලග්නයෙන් 8 වෙන්න. ඒ කියන්නේ මෙහෙම මේ පැත්තෙන් බලලා 8 වෙනි කොටුවට මෙතෙන්ට එන කාලයත් අපි ලග්න අෂ්ටමේ රාෂ්ටකයක් විදිහට හඳුන්වනවා. ඊසේ සිටම ගත්තාම සාමාන්‍යයෙන් මේ ඒ රාෂ්ටකයක් කිව්වම අපල කාලයක් කියලා අපේ සාමාන්‍ය ජනතාව ඕන කෙනෙක් දන්නවා. මම මේ සාමාන්‍යයෙන් කියන අපේ ගෙදර ඉන්න කාන්තාවන්ට සාමාන්‍යයෙන් ඒ රාෂ්ටකයක් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පමණයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වගේ කාලයක් ගත්තාම අපි දැන් සාමාන්‍යයෙන් ඔබට ටික කාලයක් යනකොට ජ්‍යොතිෂවේදියට කේන්දරේ දීලා පරීක්ෂා කරවා ගැනීමෙන් දැන් කියන්නේ මේ කාලේ කොහොමද ඒ රාෂ්ටකයක් තියෙනවද එහෙම බලා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ඒ රාෂ්ටකයක් ගත්තාම ඒ රාෂ්ටකයත් එක්ක මේ දැන් අපිට නරක ග්‍රහයෙක්ගේ මහා දසාවක් අතුරු දසාවක් යනවා නම් කුජ ශනි රාහු ඒ වගේ යනවා නම් දැන් සෙනසුරුගේම මහා දසාවක් යද්දී සෙනසුරුම පාපී ග්‍රහයෙක් වෙලා මේකේ තමන්ගේ කේන්දරේ පිහිටනවා නම් ඒ වගේම මේ 22 වන දේර්ඝානාධිපති 64 වන නවාංශකාධිපති වගේ වෙලා තියෙනවා නම් ඒ වගේ විවිධ කාරණා නිසා ඒ රාෂ්ටකයේ අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. සමහර අයට ඉතින් සමහර ලග්නවලට ඒ රාෂ්ටකයක් තිබුණද කියලා ලොකුවට දැනෙන්නේ නැති ලග්න තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩිපුර අපලකාරී බව පෙන්වන්න නැතිලා එහෙම ලග්නක් තියෙනවා. ඒ රාෂ්ටක කාලවලදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට පාදවලට අනතුරු, තව විවාහ ගැටලු, විවාහ ප්‍රමාද වීම, ඉගෙනීමට බාධා, ලෙඩ දුක් කියන්නේ ගොඩක් ලෙඩ දුක් තියෙන්න පුළුවන්. මුදල් ප්‍රශ්න, තව රැකියාවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. රැකියා කරන ස්ථානයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එන්නේ වගේ දේවල් අපිට ඒ රාෂ්ටකයක් අනුව අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් උප්පත්ති කේන්දරේ ග්‍රහචාරය අනික් ග්‍රහයන්ගෙන් සුබ බලපෑමක් ඇති වෙනවා නම් සුළු සුළු විදිහට මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒ රාෂ්ටකයක් කිව්වහම අර මං කලින් කිව්වා වගේ තද බල විදිහට බලපාන අය වාගෙම ගොඩාක්ම හැමදේම අවුල් වෙන අය වාගෙම මේකේ රාෂ්ටකයක් තිබුණත් නොදැනෙන විදිහේ එහෙම කේන්දර තියෙන්න පුළුවන්. ඒක ඉතින් තීරණය දැන් ඔබට තීරණය කරන්න බෑ මම මේ විස්තර ටික කිව්වා කියලා. සාමාන්‍යයෙන් ඔබට දැන ගැනීම පිණිස පමණයි මේක කිව්වේ. ඒ කියන්නේ ජ්‍යොතිෂවේදියට දීලා කේන්දරේ බලා ගන්න එකෙන් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. සෙනසුරු ඒ රාෂ්ටක කාලයක් ගත වෙද්දී අපි ගොඩක් සෙනසුරු පිනට දහමට නැඹුරු ගායකයෙක් කියන්නේ මේ කාලේදී ඔයාලා පින් දහම් කරනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මේ අපලවලට සෙනසුරු සාමාන්‍යයෙන් ඒ රාෂ්ටකයක් තියෙනකොට ගොඩක් දුරට පිළිවෙත් කරන එක තමයි හොඳ අපලවලට සුදුසු. ඒක කියන්නේ තමන්ගේ කේන්දරේ බලලා ඒකට සුදුසු පිළිවෙත් ටික කරගන්න එක ගොඩක් හොඳයි. ඉතින් සෙනසුරු ඒ රාෂ්ටකයක් කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට සුළුවෙන් අද වීඩියෝ එක තුලින් පැහැදිලි කරන්න අදහස් කළේ.
Days of Nuvi මගේ YouTube channel එකත් subscribe කරන්න. like එකක් comment එකක් දාගෙන යන්න. පහලින් ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් විදියට ඒක සඳහන් කරන්න. ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඉතින් හැමෝටම බුත්සන්නයි පරිස්සමින් ඉන්න channel එක subscribe කරන් යන්න. වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.